ග්‍රාම සේවක කොට්ටාස මට්ටමේ ග්‍රාම සේවක කොට්ටාස 7ක් 8ක් වෙන 10ක් පමණ එකතු වෙලා කලාපයක් හදලා තියෙනවා. අංග පහ කලාපයේ කියන දොරණාගොඩ පහළ උඩු අම්බල දොරණාගොඩ ගම්තික පහළ උඩු අම්බල ඒ වගේම පේටිපොළ ඒ ආදී වශයෙන් කණ්ඩායමක් එකතු වෙලා අංග පහ කලාපය හැදිලා තියෙනවා. මම හිතන්නේ ඉතාමත්ම ධෛර්ය සම්පන්න ඉතාමත්ම ක්‍රමානුකූලව කරන එකම කලාපය මම හිතන්නේ මේ අංග පහ කලාපය. අපි මේ පිළිබඳව අපි වැඩිහිටියන් වශයෙන් ආඩම්බර වෙන්න ඕනේ. එහෙමනම් අපි ඉහළ දියවර වශයෙන් මේ ගණන්දුර දුවලා ආලෝකමත් කිරීමට අපේ ජීවිතයත් ඒ වගේම ආලෝකමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් පොල්තෙල් පහන් දැල්වීමට අපි ගෞරව ආරාධනා කරනවා අපේ බලමණ්ඩලයේ සභාපති දිසානායක මහත්මයා උපලේකම් පතිරණ මහත්මයා එතුම ඊළඟට අපි අංක පහ කලාපයේ ගරු සභාපති ජයසූරිය මහත්මයා ලේකම් ලයනල් අමරසිංහ මහත්මයා සහ අපේ බාණ්ඩාගාරික මේතන් මහත්මයා ඇතුළු කණ්ඩායමටත් ඊළඟට එක් සමිතියේ නියෝජනයක් වනසේ දකුණු නාගර සුමන්ත්‍රී දිසානායක මහත්මයා අපුල් පතිරණ මහත්මයා හේමලතා මහත්මිය ඒ වගේම උතුරු දොරණුවට සුහද විනෝදාස මහත්මයා ටීජීඑම් දිසානායක මහත්මිය රොෂාන් පෙරේරා මහත්මිය නැගෙනහිර දොරණ පුණාන්ද මහත්මිය කේ.පී. ජයසේන මහත්මයා බඩේ දොරණාගොඩ ශාන්ති ජයවර්ධන මහත්මිය කේ.පී. කුසුමාවති මහත්මිය පේරිපොළ හැමගේ නිල්තන් මහතා සහ දයානන්ද මහත්මයා නැගෙනහිර කොරසේ සුවද කන්නාරත්න අබේතුංග බී රත්නපාල මහතුන් පහළ දිගම්බල විමුක්ති ජයසූරිය මහත්මයා රහ ශනිසිංහ යන මහත්මිය ඉවගෙන් මේ බැමිණිහිටි දරුවෙකුට ඒ පොල්තෙල් පහන සඳහා අපි දැල්වීම සඳහා ආලෝකමත් කිරීමට ආරාධනා කරනවා. ඒ වගේම පහළ උඩුගම්පල ග්‍රාම සේවා නිලධාරීතුමාටත් මේ අවස්ථාවේදී තුමියටත් මේ අවස්ථාවේ පාලන දැල්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් තමන්නාන්සලාට පේනවා ඇති මෙතන අපේ දවස වර්ණවත් කරමින් ආලෝකය ඝන අඟුරු දෙන්නම ආලෝකයේ පදරවමින් පොල්තෙල් පහන දැල්වීම කරනවා. අත වශයෙන්ම අද මේ මාසයේ ඊටම ජාත්‍යන්තර වශයෙන් ඊටම වැදගත් මාසයක්. මොකද හේතුව විශ්ව දින රාශියක් ඉදිරිය තියෙනවා. වැඩිහිටි දිනේ පමණක් නෙමෙයි ළමා දිනේ, ගුරු දිනේ, තැපැල් දිනේ, CWW කන්නංගර පැතුමා සිහිකිරීමේ දිනේ සකසුරුවන් දිනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දිනේ මේ මාසයේ ඉදිරිය තියෙනවා. ඔව් එහෙනම් මේ අවස්ථාවේදී වෙනවා දැන් ආලෝකත් වෙමින් මේ වැඩිහිටියන්ගේ මනස ඒ ආලෝකෙ විහිදුවා සියලු ගණිතුර බියදම ආලෝකමත් වේවා ප්‍රාර්ථනා කරමින් ඒ සහභාගී වූ සියලු දෙනාටම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මේ කැමරා කටයුතු මෙහෙවන වනසිංහ මහතාත් අපි මේ පොල්තෙල් පහන් දැල්වීමට සහභාගී වෙන ලෙස සංවිධානයේ ඉල්ලා සිටිනවා. ළමෙක් එන්න. ඔව් ආවේ නැහැ. අර ළමෙක් වතුර එන්න. අද පෙර ගාවක පාත්තේ වෙන්නේ. මෙන්ද නේ අපි ග්‍රාම සේවා අධිකාරී මහත්මයාට මේ අවස්ථාවේදී මෙතනට පැමිණ පොල්තෙල් පහන දැල්වීම සඳහා සහභාගී වන ලෙස ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි මේ පොල්තෙල් පහන ඒ දැල්වීමේ කාර්යභාරය දැන් අවසන්. අපි වැඩ කටයුතු කරනවා. බටේ දරනගොඩ ග්‍රාම නිලධාරීතුමාත් ඒ වගේම පහළ උඩුගම්පල නැගෙනහිර ග්‍රාම නිලධාරීතුමියත් පැමිණ සිටිනවා. ඒ නිලධාරීන් දෙදෙනාත් අපි ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්ථාවට සහභාගීලා තියෙනවා මේ සංවිධානවල
අනිකුත් නිලධාරි මණ්ඩලය සහ සමාජිකාවන්. ඊටාත්ම මේ ග්‍රාමීය සංවිධාන වලට සක්‍රියක් වෙලා තියෙන්නේ මේ අපේ ඒ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් සංවිධානයේ සමාජීය සමාජිකාවන්. ඒ සියලු දෙනාම කලාපයෙන් ඉතා ආදරෙන් ගෞරවයෙන් මම මේ අවස්ථාව පිළිගන්න ලබනවා. ඊළඟට මට වචනයක් කියන්න අවශ්‍යයි මේ අපේ සංවිධානය ගැන. අපේ මේ ග්‍රාමීය සංවිධාන 7 එකතු වෙලා මේ කලාපයේ ගොඩනගා වගේම මිනුවන්ගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් සංවිධාන බල මණ්ඩලය තුල මෙවැනි කලාප 10ක් පිටවලා තියෙනවා. මම හිතන්නේ මේ කලාපවල ඒ රැස්වීම් වලට බල මණ්ඩලයේ සභාපති ජනක මහත්මයාත් ඒ වගේම උපලේකම් උපුල්පතින මහත්මයාත් මම ලේකම්තුමා මේරි මහත්මයාත් අපි සහභාගී වෙනවා. ඒ කලාපවල තත්ත්වය බලනකොට ඉතාමත් මේ ඉදිරියේ ඉන්නේ මේ අපේ කලාප සංවිධානය. මොකද අපි විවිධ මේ අපේ ජ්‍යෙෂ්ඨ පොලිසියන් වෙනුවෙන් විවිධ කටයුතු මේක මෙහෙवला තියෙනවා. ඔබට මතක ඇති ගිය අවුරුද්දේ අපි වෛද්‍ය සායන දෙකක් පැවැත්වුවා. මේ ජ්‍යෙෂ්ඨ පොලිසිය ආයත ඔවුන්ගේ සෞඛ්‍යත්වය ආරක්ෂා කරගන්න. ඒ වගේම අපි වැඩිහිටි දිනේ ඔක්තෝබර් 1 වෙනිදාට යෙදෙන වැඩිහිටි දිනේ ළමා දිනේ මේ දෙකම එකතු කරගෙන දොරනගොඩ රත්නජෝති විද්‍යාලයේදී පැවැත්වුවා වැඩිහිටි සම්මේලන උත්සවයක්. අපේ වැඩිහිටියන් අපි තුවරවාද කණ්ඩායමෙන් පෙරට කරගෙන ශාලාවට කැඳවගෙන ගොස් ඉතාමත් සාර්ථක උත්සවයක් කළා. ඊළඟට මේ වර්ෂය තුල අපි මුල් කාර්යවේදී වෛද්‍ය දේශනයක් පැවැත්වුවා ආයුර්වේද සායන පැවැත්වුවා මානසික සෞඛ්‍ය වැඩිහිටියන්ගේ ආරක්ෂා කිරීම පිළිබඳව. ඊළඟට අපි පැවැත්වුවා පහළ උරුගම්පල විමුක්ති ජ්‍යෙෂ්ඨ පොලිස් සංවිධානයේ මුල් කරගෙන අපේ කලාපේ අනිකුත් සමිති සංවිධානය වෙලා හොඳ වෛද්‍ය සායනයක් පැවැත්වුවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය හා මානසික තත්ත්වය ආරක්ෂා කර ගැනීමට. ඊළඟට අපි කලාපේ අපේ සමිති නම එකතු වෙලා අපි ඒ වැඩිහිටියන් සමග හොඳ වන්දනා ගමනක් ගියා. මේ අවස්ථාවට අපගේ ආරාධනය පිළිගෙන වැඩම කරන අපේ බෝපේ විද්‍යානායක ස්වාමීන් වහන්සේ ඉතා ආදරයෙන් භක්තියෙන් ගෞරවයෙන් දෙපා නමද පිළිගනු ලබනවා. සම්මා සම්බුදු සරණයි. පැමිණ සිටින මේ මිනුවන්ගොඩ මේ කලාපේ සභාපතිවරුන් ඒ වගේම ලේකම්වරුන් ඇතුළු ඒ වැඩිහිටි සංගම් වල නිලධාරී මණ්ඩලය ඇතුළු සමාජිකා පින්නතුනි, පළමු කොටම මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවට මුලින්ම පැමිණිලා ඒ ආගමික වතාවත් සිදු කිරීමට නොහැකි වීම පිළිබඳව අපේ ජයකොඩි මැතිතුමා මතක් කරපු ආකාරයට වෙනත් ආගමික කටයුත්තකට සහභාගී වෙන්නට තිබිච්ච නිසායි ඒ ප්‍රමාදය ඇති වුණේ. ඒ කොයි හැටි වෙතත් ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ආගමික වතාවත් සිද්ධ කරලා ඒ වගේම ඒ ආරාධිතයින් සමග තොල්තෙල් පහන් දැල්වලා ඒ කටයුතු දේශීය බල මණ්ඩලයේ අංක පහ කලාපයේ දර්ශ සභාපති ජයසූරිය මැතිතුමනි, ලේකම්තුමනි, භාණ්ඩාගාරිකතුමනි, අප කලාපයේ අනිකුත් සමිති හතෙන් පැමිණි ලේකම්වරුනි, භාණ්ඩාගාරිකවරුන්, සභාපතිතුමන්ලා ඇතුළු සියලුම සමාජිකයන්ගේ නවතරයි. අද දින අපේ ප්‍රධාන ලේකම් මෙරි පෙර මහත්තයා මේ ස්ථානයේ පැමිණි බලාපොරොත්තුෙන් හිටියා. නමුත් දැන් දින දෙක තුනක විතර අසනීප තත්ත්වයෙන් පසුබන නිසා එතුමාට මේ ස්ථානයේ තේමක අපහසු බව දැනෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන සභාපති දිසානායක මහත්මයා මේ ස්ථානයේ හිටියා. නමුත් එතුමාටත් හදිසි ගමනක් යාමට තියෙන නිසා එතුමාත් කලින් පිටත්
ක්‍රියා කරනවා කියලා. මම නම් එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නත් එපා. අපිට තියෙන සත්‍ය අපිටම ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අපේ දරුවන්ට. අපි මොකටද එහෙම බාල්දු වෙන්නේ? හැබැයි ඒ සඳහා අපි ආදර්ශමත්ව හැසිරලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ලබා ගන්න බැහැ. දරුවන්ට හැංගෙන්න ඕන අපේ දෙමාපියන්ගෙන් අපිට යම් සේවාවක් වුණා අපිට හොඳ රුචිකම් කරලා තියෙනවා අපිට නොසලකා හරවලා අපිට අධ්‍යාපනය ලබා දීලා තියෙනවා මඟ පෙන්වලා තියෙනවා මේ තත්ත්වයට එන්න අපි ඒගොල්ලෝ මඟ පෙන්වන්නේ අපි කියන හැඟීම ඒ දරුවන් තුළ ඇති වෙන්න අපි ක්‍රියා කරන්නට ඕන. දැනුත් අපි එහෙම වෙන්නට ඕන. හොඳ පිළිහිදුවට ඉන්න ඕන. අසනීපයි කියන නිතරම අපි වැරහැඩි ඇඳගෙන සෞඛ්‍ය තත්ත්වයෙන් පිළිලයි කියලා නාන්නේ නැතුව බත් නොදින්න නැතුව පිළිහිදුව ඉන්න නැත්නම් කවුරුත් අපිට කර කරන්නේ නැහැ නේ. ඒ නිසා අපි ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන මගේ හැඟීමක් තියෙනවා. ඒ නිසා මම නිතරම උත්සාහ කරනවා දරුවන් ඉදිරියේ තාමත් අපි නායකයෝ කියන හැඟීම දෙන්නට. එහෙම නම් මම කියන්නේ පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම තමයි වැදගත් වෙන්නේ. මේ සංවිධානය තුළින් දැන් රාජ්‍ය මට්ටමින් දරුවෝ සලකන්නේ නැත්නම් සමහර ඉන්නෝනේ මේ බැංකු පොත දිහා බලලා සලකන අය. ඔක්කො ටික දිහා බලලා සලකන අය. එහෙම නැද්ද? ඒක අනුව තමයි සැලකිලි වෙන්නේ. එහෙම වෙන්න දෙන්න ඕනේ නැහැ. අපි මේ බුවත් 60 පෙන්නයි කියලා කොටමින් අරන් ඉන්න මොකද බැරි જાතියක් නෙවෙයි. අපේ තාම බුද්ධිය වැඩ කරනවා හොඳට. අපෙන් තමයි ඒ අඩුවක් තියෙනවා. නමුත් අපිට එහෙම මේ බැරිකම නැහැ. අපි ඒ අනුව වැඩ කරලා බුද්ධිමත් වැඩ කරන්නට ඕනේ. දරුවන්ගෙනුත් අපි ඒ සැලකිලි ලබා ගන්න. ඒ නිසා මේ නොසලකන දරුවන් වෙනුවෙන් Besaran panah